එකවරම දරුවා අරගෙන ස්පිරිතාලයකට දුවනවට වඩා කරෙන්න ඕන විශේෂ දෙයක් තියෙනවා. කුඩා දරුවෝ ගාක් වෙලාවට අනතුරු වලට ලක් වෙන අවස්ථා වැඩි. විශේෂයෙන්ම අවුරුදු 1.5 3 දරුවෝ තමයි ගොඩක්ම අනතුරු වලට ලක් වෙන්නේ. ඒ වයින් බහුලව දකින්න තියෙන එකක් තමයි පිලිස්සුම් තුවාල. පිලිස්සුම් අනතුරු. ඒක ගින්නෙන් වෙන්න පුළුවන්. වැඩිපුරම වෙන්නේ කුණු වතුර ඇඟට හැලී. මේ වගේ පිලිස්සුමක් ඇති වෙච්ච වෙලාවට ගින්නකින් නම් ඒ ගින්න නිවන්න උත්සාහ කරන්න. ප්‍රධාන වශයෙන්ම කරන්න ඕන දෙයක් තමයි ඝනකම බෙඩ් ෂීට් එකක් හරි ගෝණියක් වගේ ටිකක් ඝනකම රෙද්දකින් සිල්ක් වගේ එකක් නෙමෙයි ඝනකම රෙද්දකින් දරුවව ඔතන්න. ඔතලා බිම පෙරලා ඔතාගෙනම තියන්න. එතකොට ගින්න නවතිනවා. ඊළඟට ඇඳුම් ඇඟට ඇලිලා තියෙනවා නම් ඒවා අයින් කරන්න උත්සාහ කරන්න එපා. තුවාල ඇති වෙන්න පුළුවන්. ඒක ප්‍රධානම දෙයක්. එකවරම දරුවා අරගෙන ස්පිරිතාලයකට දුවනවට වඩා කරෙන්න ඕන විශේෂ දෙයක් තියෙනවා. දරුවව නාවන්න. හොඳට විනාඩි 10ක් 20ක් ටැප් එකක් යටින් තියලා නැත්නම් වතුර බේසමක දාලා හොඳට ඇඟ කූල් වෙනකම්ම නාවන්න. ඒකෙන් ඇඟ ඇතුළට වෙන්න පුළුවන් පිලිස්සුම් තුවාලේ හුඟක් අඩු වෙනවා. විශේෂයෙන්ම කරන්න ඕන දෙයක් තමයි ගොඩක් අම්මලා කලබල වෙච්ච ගමන්ම ස්පිරිතාලට යන්න බලන එක තමයි කරන්නේ. නමුත් මේක තමයි වැදගත්ම දේ. පිලිස්සුමක් වුණාම පොඩි ඇඟිල්ලක් වේවා, කකුලක වේවා, මුළු ඇඟේම වේවා කරන්න ඕන ප්‍රධානම දේ තමයි දරුවව හොඳට සිසිල් කරන්න වතුරෙන්. විනාඩි 10ක් 20ක් අතර හොඳට වතුරෙන් නාවන්න. ඊළඟට එන දිය බුබුලු තියෙනවා නම් ඒවා කඩන්න එපා. ඒ විදිහටම බබාව පොලිතින් එකක හරි පිට රටකදී නම් අපි කරන්නේ ඊයම් පොලේ කොතන එක. පොලිතින් එකක වගේ දෙයක් ඇඟේ ඇලෙන්නේ නැති එකකින් ඔතලා කවර් කරලා එහෙම නැත්නම් රෙද්දකින් හරි කමන්නේ ඇඟට ඇලෙන්නේ නැති විදිහ රෙද්දකින් ඔතලා වහාම රෝහලකට ගෙනියන්න. මොකද තනදී සමහරට බබාට සේලයින් දෙන්න වෙන්න පුළුවන්, ඔක්සිජන් දෙන්න වෙන්න පුළුවන්. ළඟම තියෙන රෝහලට යන්න. සාමාන්‍යයෙන් ඕනම රෝහලක ඔක්සිජන් දෙන්න පුළුවන්. විශේෂයෙන් ඉන්නකින් පිලිස්සුනොත් වායු ආග්‍රහණය වෙලා පෙනහළු වලට ගිහින් තිබුණොත් ඉක්මනින් ඔක්සිජන් දෙන එක වැදගත්. ඒ නිසා ළඟම තියෙන රෝහලට යන්න. ඒගොල්ලෝ මූලික ප්‍රතිකාර කරලා අවශ්‍ය නම් වඩා ලොකු රෝහලකට මාරු කරලා යවයි.